පෙන්සන් අපි බලමු RMD කොහොමද ප්‍රී ඩිප්ලොයි කරගන්නේ කියලා. ඉස්සෙල්ලා ඔයාගේ GitHub account එකට යන්න. මේ account එක නැත්තම් GitHub account එකක් හදාගන්න YouTube එකේ වීඩියෝ එකක් බලාගෙන. GitHub account එකේ මේ විදිහට profile එක පෙන්නනවානේ. ඒක උඩ ටච් කරලා මේ විදිහට එතන තියෙනවා settings කියලා. ඒක ටච් කරගන්න. ඊළඟට මේ එතන වම් පැත්තේ ලිස්ට් එකේ යටම තියෙනවා developer setting කියලා. ඒක ටච් කරගන්න. ඊළඟට මෙතන තියෙනවා යටම personal access token කියලා එකක්. ඒක ටච් කරගන්න. ඒකේ යට තියෙන token classic කියලා එකක්. ඒක ටච් කරගන්න. ඊළඟට මේ එතන තියෙනවා මැද generate new token කියලා එකක්. ඒක උඩ ටච් කරගන්න ඕන මේක. ටච් කරලා මෙතන දෙවනියට තියෙන generate new token classic කියන එක ටච් කරගන්න. ඊළඟට මේ විදිහට මේ list එකක් එයි. ඒකේ මෙතන expire එකට මේ ඔට කැමති දිනයක් දාන්න ඕන නම් no expire දාගන්න. මේ එතකොට ඒක expire වෙන්නේ නැහැ තියෙනවා. නැත්නම් දවස් 90ක් වගේ දාගත්තත් ඇති. ඊට පස්සේ මේ ඔක්කොම ටිකට මේ ටික් ටික දාගන්න. ඔක්කොටම ටික් එක දාගෙන යන්න පල්ලෙහාට යනවා. ඒක ඔක්කොටම දාගන්න ඕන. ඉතින් ඔක්කොටම දාගෙන මෙතන තියෙනවා generate token කියලා. කොළ පාට බටන් එක තියෙන්නේ මේ. ඒක ටච් කරන්න. මට නමක් දෙන්නම තුණා මේ ඉස්සෙල්ලා මේ මතක නැතුව මෙතෙන්ට නමක් දෙන්න. කැමති නමක් දෙන්න මම දෙනවා ලාර කියලා. නමක් දීලා මෙතන generate token එක ටච් කරන්න. ඊට පස්සේ මේ මෙතන මේ වුණාන් පස්සේ මේ මෙතන ඔයාලට පෙන්නනවා මේ token key එක. මේක මේ මෙන්න මෙතන මේ ටච් කරගෙන මේක copy කරගන්න ඕන. හරි ඒක දැන් copy වුණා. ඒක දැන් අපි save කරගමු කොහේ හරි WhatsApp එකේ. මේ විදිහට save කරගන්න. ඊළඟට ඔයාගේ GitHub account එකේ නම, ඒ account එකේ තියෙන නම මේ බලාගන්න ඉතින්. දැන් මගේ තියෙන තරුමින් කියලා. ඔයාගේ තියෙන නමත් මේ විදිහට copy කරගෙන ඒකත් තියාගන්න මේ විදිහට. දැන් අපිට bot ගේ season ID ගන්න ඕන. මේ ඒකට ලාරා report එකට යන්න ඕන. GitHub මේ මම link එක දාලා තියන්නම්. මේ විදිහට repository එකට ඇවිල්ලා මේ එහෙම යටට පොඩ්ඩක් ගියන් පස්සේ මේ විදිහට season ID 1 2 කියලා දෙයක් තියෙයි. ඒකේ server 1 කියන එක උඩ මේ විදිහට තියෙන ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙතන මේ දෙවනියට pairing code කියලා තියෙන්නේ. ඒක ටච් කරගන්න. ඊළඟට මෙතන ඔයාගේ bot එකේ කනෙක්ට් කරන WhatsApp එකේ මේ නම්බර් එක ටයිප් කරගන්න. මෙතන 94 ගහලා බිංදුව නැතුව නම්බර් එක ගහලා එතන enter කියන එක ටච් කරන් පස්සේ මේ විදිහට කෝඩ් එකක් එනවා. ඊට පස්සේ WhatsApp එකේ notification එකකුත් එනවා. මේ විදිහට. ඒක මේ විදිහට ටච් කරලා එතන confirm දෙන්න ඕන. confirm දීලා එතන use mobile data දීලා අර copy කරගත් අර code එක මෙතෙන්ට මේ paste කරගන්න ඕන.
එක කොපි වෙලා නැත්නම් මේ විදිහට නම් ටච් කරන් කොපි වෙනවා. ඊළඟට මෙතෙන්ට ආවම පස්සේ මේ කෝඩ් එක මෙතෙන්ට පේස්ට් කරගෙන පොඩ්ඩක් වෙලා මෙතන ඉන්න ලොගින් වෙනවා. ඊට පස්සේ මේ විදිහටයි මෙතෙන්ට මොකක් හරි නමක් දෙන්න. මේ බිස්නස් WhatsApp වලට විතරයි මේක ඉන්නේ. හැබැයි මොකක් හරි නමක් දෙන්න කැමති. මේ විදිහට සේව් කරන් පස්සේ මේ එතනින් බෑක් වෙලා බලන්න ඔයාගේ නම්බරෙන් මේ ඉන්බොක්ස් මැසේජ් එකක් ගිහිල්ලාද මේ තියෙන්නේ. මේ ඒක තමයි බොඩ්ගේ සීසන් ID එක. ඒකත් අපි අරකට දාගමු. මේ විදිහට එකක් කොපි කරගෙන ඒකත් අපි මෙතනින් සේව් කරමු. දැන් ඒකත් හරි. දැන් අපිට තියෙන බොට් එක ඩිප්ලොයි කරගන්න. බොට් එක ඩිප්ලොයි කරගන්න හෙරෝකු පුළුවන්. ගොඩක් ඒවගේ පුළුවන්. මේ මෙතන තියෙනවා මම ඩිප්ලොයි කරන්න යන්න මේ රෙපල් IT ෆෝන් එකේ ඇප් එකෙන් මේ ඒක ප්‍රී ඩිප්ලොයි කරගන්න පුළුවන්. මේ හැබැයි බොට් මේ වැඩ කරන්නේ ඇප් එක හැමතිස්සෙම ඔන් එකේ තියෙන්න ඕන. ඇප් එක ඕෆ් වුණොත් ඉතින් බොට් ඕෆ් වෙනවා. ආයේ ඇප් එකට ගිහිල්ලා බොට් ඔන් කරන්න වෙනවා. මේ ප්ලේ ස්ටෝර් එකේ සර්ච් කරගන්න මේ විදිහට ලයිට් කියලා ගැවුවම පස්සේ එනවා මෙන්න මේ ඇප් එක. ඒක ඩවුන්ලෝඩ් කරගෙන මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන කන්ටිනියු කියන එක ටච් කරගන්න. කන්ටිනියු ටච් කරගන්න. ඊළඟට මෙතන වගේ GitHub account එක හදලා තියෙන Google account එකෙන් log වෙන්න ඕන. Google එකෙන් හරි GitHub account එකෙන් හරි මම විතර Google එකෙන් log වෙනවා. ටික වෙලා කරනවා log වෙනවා. මේ විදිහට පොඩි වෙලා හිටියන් පස්සේ මේ විදිහට මේ ඔයාගේ account එක log වෙයි. ඊට පස්සේ ඔයා ආයෙ යන්න මේ රිපෝ එකට මේ බොට්ගේ රිපෝ එකට ගිහිල්ලා මේ මෙන්න පෝක් කියලා බටන් එකක් තියෙයි. මගේ පෝක් කරලා තියෙන්නේ ඔයා මේ පෝක් කියන බටන් එක ටච් කරලා මේ රිපොසිටරි එක පෝක් කරගන්න. මේ මගේ පෝක් කරපු ඉන්න බෑ. ඊට පස්සේ මේ මෙතනට ඉස්ටායකුත් තරුවක් වගේ තියෙයි. ඒකටත් මේ ටච් කරලා ඉස්ටායකුත් දෙන්න රිපෝ එකට. ඒකත් දීලා ඊට පස්සේ මේක පෝක් කරගත්තයින් පස්සේ මේ ආයෙ මේ විදිහට ලෝඩ් දෙයි. ලෝඩ් වුණාන් පස්සේ මෙතන බ්‍රවුසර් එකේ මේ ලින්ක් එක තියෙන්නේ. මේ ලින්ක් එක කොපි කරගන්න ඕන. මේ විදිහට මේ ලින්ක් එක කොපි කරගන්න. මේ කොපි කරගෙන එන්න ඇප් එකට ඇවිල්ලා මේ මෙතන උඩ තියෙනවා තිත් තුනක්. ඒ තිත් තුන ටච් කරගන්න. ඒක ටච් වෙන්නේ යට කොන. මේ තිත් තුන ටච් කරගෙන
එතන තියෙනවා මේ දෙවනියට තියෙන import from github කියලා. ඒක ටච් කරලා බලලා මෙතෙන්ට අර කොපි කරගත්ත ලින්ක් එක දාන්න ඕන. ඒක දාලා තියෙන්නේ මේ කොපි කරපු එක ඔටෝ වැටෙනවා එතෙන්ට. ඒක දාලා මෙතන පබ්ලික් කියන එක උඩ ටච් කරගන්න. ප්‍රයිවට් වැටලා තියෙනවා නම් ඒක පබ්ලික් දාලා මෙතන යට තියෙන ඉම්පෝර්ට් කියන එක ටච් කරලා පොඩ්ඩක් වෙලා ඉන්න මේ විදියට.